මුහුදුරල නිසල විය. ඒ ඔහුට අවශ්‍ය දෑ සිදු වූහෙයිනි. මිරිස්ස වෙරළේ රළ පෙළ එකිනෙකට පොරබදමින් සිටින අතරේ මුහුදු දියනෑමට පැමිණි කිහිප දෙනෙක් ජලයේ බැස නාමින් සිටිති. විදේශීය ජාතිකයින් කිහිප දෙනෙකුද ඒ අතර වේ. එකවරම රළ පෙළ වැඩි වෙමින් පවතින බව නාමින් සිටි පිරිසට අවබෝධ වූයේ ඔවුන් මුහුද දෙසට වේගයෙන් ඇදී යාමත් සමගය. ගත වූයේ තප්පර කීපයක් ගෙවී යන නිමේෂයකි. සියල්ල අවසන් විය. ජීවිතයක් දැහැගනිමින් මුහුදු දිය නිසල විය. වැලිගම දිසාරෝහලට නවපත්වීමක් ලබා පැමිණි එහි ප්‍රධාන වෛද්‍ය තේජා ජයසේකර මහතා ක්‍රියාශීලී ලෙස කටයුතු කරමින් රෝගීන් වෙනුවෙන් ඉතාමත් සේවයක් කළ කෙනෙකි. ඔහු වර එක වැලිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙසද සිය රාජකාරී කළේ කොරෝනා වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරී ගිය කාලයේදී නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමිනි. ඒ අතරේ වෛද්‍ය වෘත්තියේ එපා වෙන තරමට ප්‍රශ්න ගැටලු බාධක පැමිණි අතරේ කාලයක් විදේශගතව සිටියේ හැමදේම කාලය විසින් විසඳෙන බව ඔහු තුළ තිබෙන දැඩි විශ්වාසය නිසාවෙනි. නැවතත් මව්බිමට පැමිණි ඔහු වැලිගම දිසාරෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භුවේ රෝගී වූ ජනතාව නිරෝගීමත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු යන හැඟීමෙනි. ප්‍රධාන වෛද්‍යවරයාගේ දැඩි නීති රීති හමුවේ රෝහල් කාර්ය මණ්ඩලයේද ඊට අනුගතව කටයුතු කළේ ඔහු තම තමන් වැඩ කරන තැනට කොයි මොහොතේ කඩාපණීදැයි සැක සහිත වීම නිසාය. වැඩ කිරීමට හැකියාව ඇති සැමගෙන් ඔහු වැඩගත්තා නොව ඔහු හමුවේ සියල්ලම්ම වැඩ කිරීමට පෙළඹුණේය. මේ අතර ඔහු රෝහලේ අඩුපාඩු ක්‍රමයෙන් සකස් කිරීමේ කටයුතු ආරම්භ කළේ පරිත්‍යාගශීලීන්ගේ උපකාරද රැගෙනයි. මෙවන් සේවා රාශියක් ආරම්භ කරමින් වැලිගම ජනතාවගේ ප්‍රසාදයට පත් වෛද්‍ය තේජා ජයසේකර පසුගිය නත්තල් දින සවස් වරුවේ විවේකීව ගත කිරීමට සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාද සමග මිරිස්ස වෙරළ තීරයේ මුහුදේ නාමින් සිටි අතර එකවරම රැලි පහරකට මුහුණ දී ඇත. පසුව එහිදී එම තිදෙනාම දියේ ගිලී ඇත. එම අවස්ථාවේ වෛද්‍යවරයා තම ලොකු පුතාගේ කකුල් වලින් උස්සා දිය මතට ගෙන ආ බවත් වයස අවුරුදු 10ක් පමණ වන ඔහුගේ ලොකු පුතා සිය මවට පවසා ඇත. ජයසේකර මහතාගේ බිරිඳ සහ පුතා එහි නාමින් සිටි විදේශීය ජාතිකයන් විසින් ගොඩට ගෙනවිත් තිබෙන අතරේ දියේ ගිලුණු වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ දේහය පසුව ගොඩගෙන මාතර මහරෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නත්තලට පසුදින සවස ඔහුගේ දේහය වැලිගම වල්ලිවල පිහිටි නිවස වෙත ගෙන යන ලදී. සිය සැමියාටත් වූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව තිලිනි කුමාරි මහත්මිය දිවයිනට මෙසේ පැවසුවාය. නිවාඩු දවසේ දරුවන් දෙදෙනාත් එක්ක අපි වෙරළට ආවා. ඒ මුහුදේ දියනාමින් සතුටක් ලබන්න. මුහුදේ ගැඹුරක් තිබුණේ නැහැ. ඉනේ ප්‍රමාණයට පමණයි වතුර තිබුණේ. ඒ නිසා බයක් නැතිව එයා වෙරළට ගියා. මගේ කරට අත දාගෙන එයා මාත් එක්ක කරගෙන ගියා. එයා බොහොම ආදරෙන් කතා කරපු නිසායි මාත් මුහුදට ගියේ. අප සතුටින් උඩ පැන පැන හිටියේ. ડોක්ටර් ඒ වෙලාවේ සතුටින් අප සමග හිටියේ. එක වෙලාවක ડોක්ටර් කිව්වා ඔහොම නෙවෙයි. රළ පහර එන විට උඩ පනින්න කියලයි. එක පාරටම දිය පහරක් ආවා. මගේ මට්ටමටම උඩින් සැඩ පහර ගියා. මීටර් 10ක් එහායින් මහත්තයා හිටියේ. මාත් ගිලෙන්න ගියා. වටේ ඉන්න අයට ඒක තේරුනේ නැහැ. අපිට මීටර් 25ක් පමණ එහායින් ඉන්න කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවා. නමුත් ආපු කෙනාට එතරම්ම පිහිනන්න හැකියාවක් තිබුණේ නැහැ. තවත් අයෙක්ගේ ආධාරයෙන් මා ගොඩබිමට ආවා. මං හිතුවේ මම පමණයි අනතුරටපත් උනේ කියලා. පුතාටත් පිහිනන්න බෑ. මහත්තයා පුතාගේ කකුලෙන් උස්සලා තිබුණා. ඒ නිසා එයාගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා. මම පුතාගෙන් ඇහුවා තාත්තා කෝ කියලා. තාත්තා නැහැ කියලා එයා කිව්වා. විනාඩියකට විතර පසුව පිහිනුම්කරුවන් කිහිප දෙනෙක් සර්ෆ් බෝඩ් එකක තියාගෙන මහත්තයා අරගෙන ආවා. එයාගේ කටින් සෙම දානවා දැක්කා. එයාටත් පිහිනන්න බැරි වෙලා. තේජාන් ජයසේකර වෛද්‍යවරයා මහජනයා සමග සමීපව කටයුතු කළ රාජ්‍ය සේවකයෙක්. කොවිඩ් අවස්ථාවේදීද වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය ලෙස කටයුතු කරන ලද මෙහෙවර තවමත් වැලිගම ජනතාවට සිහිපත් කරන්නේ ගෞරවයෙනි. එහෙත් ජීවිතයක සතුටක් අත්විඳින්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවන්නට තේජාන් මහතාටද සිදු වූයේය. වෛද්‍යවරයෙකු රටට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක් බව අමුතුවෙන් කිය යුතු නැහැ. ඊටත් වඩා බිරියටත් ආදරණීය දරුවන් දෙදෙනාටත් පිරවිය නොහැකි සෙනෙහසක් අහිමිව ඇත්තේ දරුවන් දෙදෙනාගේ පියකු වන ඔහු මිය යන විට 49 වෙනි විහේ පසුවිය. වෛද්‍ය තේජා ජයසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 28 වනදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවුලේ සුසාන භූමියේදී සිදු කරන ලදී.